ඔයාලට එක්සයිටිං vlog එකක් කරන් ආවේ සමාවෙන්න වගේ කතාහඬක් වෙනස් නිසා කතා වෙනස් සමහරට අවචර පැහැදිලි දෙන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ වන්තවල. වලට ඈත තියෙන්නේ වන්තවල එයාපෝට් ශ්‍රීලංකා වන්ත එයාපෝට් එක. ඉතින් බලන්නකො මොකද්ද මේ එක්සයිටිං පරිවාරයෙන් බලන්න ලොකේෂන් එකට යන්න ගන්න අයත් ඇත්තේ කලින් ඇවිල්ලා තියෙන අයත් ඇත්තේ ඇවිල්ලා නැති අයට ඉන්න පුළුවන් වෙනවා. ඉතින් මේක පොඩි එක්සයිටිං එක බලන්න මොකද මේ vlog එකේ වෙන්නේ කියලා. බලන්න මම කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. මම දැන් ඉන්නේ වන්තවල. මේ ප්ලේස් එක දන්න අයත් ඇති දන්න අයත් ඇති බ්ලූබෙරිද? බ්ලූබෙරි හරි එනවා ඉන්න. එදා හුලක හරිම සැර දවසක්. ඉතින් මේ වලට පේන එයාපෝට් එක. ඉතින් හරිය දැන් ආපහු වැස්ස පටන් ගත්ත හුලගයි වැස්සයි අවුවයි තුනම කලවම් දවසක් එදා. මයි මගේ හස්බන්ඩ්ුයි අපේ තව යාළුවෙකුයි තමයි මේක බලන්න ආවේ එදා. මේ ප්ලේස් එකට යන පාරේම හරි ලස්සන වලට පේන දේ කැලෑව ගල් පොඩි වතුර පාරක් වගේ තියෙනවා. හරි ලස්සනයි. ඉතින් අපි මේ යන්නේ දෙයක් බලන්න. ඔයාලා බලන්න ඔයාලට ඉස්සරහට පේන්නේ මොකක් බලන්නද කියලා. ඉතින් මේක ලොකු පොඩි හැමෝම වගේ ආස හිතන දෙයක්. ඉතින් මේක ලොකු ගල් තියෙන්නේ. කියන්නේ එක ගලක් නෙමෙයි ගල් 3-4ක් කියන ලොකු කන්දක් වගේ. ලංකාවේ ඒ තියෙන නිකන් ගල් පර්වත වගේ තියෙන ලොකු පර්වතයක් තියෙන්නේ. ඉතින් එදා ඉදිරි දවසක් නිසා සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා හිටියා එතන ඒ දේ බලන්න මේ එයාපෝට් එක ළඟ. ඉතින් මෙන්න මේ දේ තමයි බලන්න අපි ආවේ. නිසා එයාපෝට් එකට ලෑන්ඩ් කරන හැම ෆ්ලයිට් එකම හරිම ලස්සනට හරි පාතින් පේනවා. ඉතින් අපි ෆොටෝස් ටිකක් ගන්නයි ඒ ලස්සන බලන්න ආවේ. ඉතින් හරිම ළඟින් ෆ්ලයිට් යන්නේ සමහර ෆ්ලයිට් එක කුඩුම් වගේ. හැබැයි ගොඩක් ෆ්ලයිට් ගොඩක්ම ළඟින් යන්නේ. ඉතින් එදා හුලක දවසක් නිසා ඉතින් ඇත්තටම ෆ්ලයිට් එක ටිකක් හුලකත් එක්ක ඔක්කොම තමයි ගියේ. ඉතින් මෙතනට ලෑන්ඩ් වෙන එක වගේම ටේක් ඔෆ් එකත් හරි ලස්සනට පේනවා. අපි ෆ්ලයිට් එක ඇතුළේදී අපිට පේන්නේ නැහැ නේ ෆ්ලයිට් එක එළියේදී කොහොමද අහසට ලස්සනට ගන්න කියලා. ඉතින් මේ විදිහට හරි ලස්සනට ඒකත් වලට බලා ගන්න පුළුවන් මේ ලොකේෂන් එකේදී. ඉතින් කලින් කිව්වා වගේ දා ඉදිරි දවස් නිසා ගොඩක් දිනක් වැඩ හිටියේ. ඉතින් රිලැක්ස් එකේ මෙතනට වෙලා වාඩි වෙලා ඉඳලා පරිසර සුන්දරත්වය ඉඳලා ඒ සිනාරියෝ එක බලලා ඉතින් ලස්සනට යන්න පුළුවන්. ඉතින් හරිම රිලැක්ස් එකේ ඉන්න පුළුවන් ප්ලේස් එකක් මේක. ඉතින් අපි මේ විදිහට ලස්සන ෆොටෝස් ගොඩක් අපේ මෙමරිස් වලට එකතු කරගත්තා. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මේ ලොකේෂන් එක ගැන. පුළුවන් අය පොඩි අය එහෙම ගොඩක් කැමති වෙයි ගිහලා බලන්න. ඉතින් මම හිතනවා මේ vlog එකෙන් මේකට දන්නේ නැති කෙනෙක් දැනුවත් වෙන්න නැති මේ ප්ලේස් එක ගැන. ඉතින් ඔයාලත් ගිහලා බලයි කියලා හිතනවා. vlog එක බලපු ඔයාලා හැමෝටම thank you. bye bye.